මෙන්න මේ විදිහට කැමති වුණත් අකමැති වුණත් ලෝකේ දේවල් සිද්ධ වෙනවා. නමුත් මේවාට මම කැමති, මේවා හැම කාලෙම තියෙන්න ඕනේ, මේවාට මම අකමැති, මේවා කිසිදාක නොවෙන්නට ඕනේ කියලා සිතන තාක්කල් මිනිස්සයා දුක් විඳිනවා. ගිහි බව හෝ පැවිදි බව ඒකට බාධාවක් නෙවෙයි. ඔළුවේ කෙස් තියනවද නැද්ද, අඳින්නේ සිවුරද කලිසමද කියන එක මේකට ප්‍රශ්නෙට බාධාවක් නෙමෙයි පින්නතුනේ. Taman දුක් විඳින්නේ ලෝකය පිළිබඳව Taman උපකල්පනය කරන ආකාරයටයි. සුනිල් පුහාමුගොඩ මහත්මයා මෙතෙක් කාලයක් ජීවත් වෙන්නට ඕනේ. එතුමා මේ අකාලේ මිය නොයා යුතුයි. ඇයි එහෙම වුනේ? කොහොමද එහෙම වෙන්නේ? අපි මෙච්චර පින්කම් කරද්දී, අපි මෙච්චර හොඳ වැඩ කරද්දී ඒ තනත්තා සත්පුරුෂයෙක් හැටියට ජීවත් වුණා නේද? තව කලක් ජීවත් වෙන්න තිබුණා නේද? මෙහෙම හිතන තාක්කල් අපි දුක් විඳිනවා. ඇයි? දැන් ඔහු අභාවයට ගිහිල්ලා ඉවරයි පින්නත. දැන් කාරණේ සිද්ධ වෙලත් ඉවරයි. මේ සිද්ධ වෙච්ච දේ අපිට පිළිගන්නට බැරි තාක්කල්, අපට ඒකට එකඟ වෙන්නට බැරි තාක්කල්, ඒ අපි ප්‍රතික්ෂේප කරන තාක්කල් සදාකාලිකවම ඒ කාරණේ පදනම් කරගෙන අපි දුක් විඳිනවා. මොකද අපි ඒකට අකමැති උනායි කියලා, අපි ඒක ප්‍රතික්ෂේප කළායි කියලා, අපි ඒක එපා කිව්වයි කියලා, අපි ඒක හොඳ නැහැයි කිව්වයි කියලා ඒක ආපහු යන්නේ නැහැ පින්නතුනේ. ඒක දැන් වෙලා ඉවරයි. වෙන්නට තියෙන දෙයක් පිළිබඳවත් අපි තව ටිකක් උනන්දු වෙනවා නම් ඒක තව ඥානවන්ත ක්‍රියාවක් කියලා කියන්නට පුළුවන්. සිද්ධ වෙලා අහවර වෙච්ච දෙයක් අපි නැවත නැවත ප්‍රතික්ෂේප කරනවා නම් ඒ අපේ ਸੰతాපයට, පීඩාවට, අසහනයට හේතු වෙනවා විනා ඒන් අපි කවදාවත් සැනසීමක් ලබන්නේ නැහැ කෙනෙකුට. මෙන්න මේ විදිහට ගිහි වුණත් පැවිදි වුණත් හැම තිස්සෙම අපි දුක් විඳින්නේ. දැන් අද කාලේ මිනිස්සු කියනවා අද සමාජයේ බොහොම සංකීර්ණයි, හරියට ප්‍රශ්න. මට නම් හිතෙන්නේ 아무තු ප්‍රශ්නයක් කියලා එදත් අදත් වෙනසක් නැහැ. එදා තිබුණෙත් ප්‍රශ්න දෙකයි, අද තියෙන්නේ ප්‍රශ්න දෙකයි. මොකක්ද? මම කැමති දේ සිදු නොවේවිද, මම අකමැති දේ සිදු වේවිද කියන ඔය ප්‍රශ්න දෙකෙනුයි සදාකාලිකවම අපි දුක් විඳින්නේ. ඒ ප්‍රශ්න දෙක ඇයි අපට මතුවෙන්නේ? ලෝකයේ තුල ස්වභාවිකව සිද්ධ වෙන දේවල් අපේ රුචි අරුචිකම් මත අපි හංවඩු ගහගෙන, අපි දෙකට බෙදාගෙන මෙහෙම විය යුතුයි, මෙහෙම නොවිය යුතුයි, මේකටයි මං කැමති, මේකටයි මං අකමැති, මෙහෙම සිතන තාක්කල් වේදනාව, අසහනය අපි වෙත පැමිණෙනවා. කාලාන්තරයක් තිස්සේ මේ කාරණය හඳුනා ගන්නට නොහැකි වුණු නිසාම මමත් අසාමාන්‍ය විදිහට පීඩා වින්දා. මම කැමති විදිහට දේවල් සිදු වේවා, මම අකමැති විදිහේ දේවල් සිදු නොවේවා කියන ප්‍රාර්ථනාවත් එක්කලා අපිට. ඒ පීඩාව කොයිතරම් දැනුණද කියනවා නම් සමහර වෙලාවට මට හිතුණා මම නහරයක් පුපුරලා මැරෙයිද මම. ඒ තරම් චිත්ත පීඩා ඇති වෙච්ච අවස්ථා තිබුණා. මම උමතු වෙයිද කියන මට්ටමට චිත්ත පීඩා ඇති වෙච්ච අවස්ථා තිබුණා. නමුත් මෙහෙම කාලයක් ගත වුණත් ඒ පීඩා අඩුුනේ නැති වුණාට හැබැයි දහම අතහැරියේ නැහැ. කොහොමද මේ පීඩාවෙන් නිදහස් වෙන්නේ කියලා කල්පනා කිරීම, සෙවීම, බැලීම මම අතහැරියේ නැහැ. ඒ නිසා කලක් මෙහෙම ගත වෙද්දී ටිකෙන් ටික දහමට යොමු වෙද්දී මම ටික ටික ආපස්සට මගේ ජීවිතය ගැන ආවර්ජනා කරලා බලන්න පටන් ගත්තා. එහෙම බලනකොට තමයි හරි පුදුම දේවල් මම දැක්කේ පින්නතුනේ. මේ අපි කැමති කියපුවත් අකමැති කියපුවත් ඒ දෙකම අපට ජීවිතේ ලැබිලා තියෙනවා. අපි කැමති කියපු බොහෝ දේවල් අපට ලැබිලා තියෙනවා. නමුත් ලැබුණයි කියලා මොකක්ද ඇති වෙලා තියෙන වෙනස? කිසිම වෙනසක් වෙලා නැහැ. අපි කැමති දේවල් ලැබිච්ච අවස්ථාවල පොඩ්ඩක් අපි තෘෂ්ණාවෙන් උද්දාමයටපත් වෙලා තියෙනවා. හැබැයි දවස් කීපයක් යනකොට ආපහු අපිට ඒක තව එකක් විතරයි. තවත් බලාපොරොත්තුවක් ඇති කරගෙන ඒ මැත්තේ අපි දියුණු. ඒකත් සම්පූර්ණ වුණාට පස්සේ පොඩි උද්දාමයක් ඇති වෙනවා, පොඩි සතුටක් ඇති වෙනවා. හැබැයි දවස් ගාණක් ගත වෙනකොට, සති කීපයක් ගත වෙනකොට ඒකත් තව එකක් විතරයි. අපි තවත් බලාපොරොත්තුවක් මත යනවා. මෙහෙම පින්නතුනි අපි කැමති වෙච්ච බොහෝ දේවල් සඵල වෙලා තියෙනවා. සඵල වුණයි කියලා අපේ ගමන නැවතිලත් නැහැ. අපි තෘප්තිමත් වෙලත් නැහැ. අපි පූර්ණත්වයටපත් වෙලත් නැහැ. අපි සෑහීමටපත් වෙලත් නැහැ. නිකන් අපි තවත් අපේක්ෂා ගොඩනගාගෙන වයසට ගිහිල්ලා විතරයි. ඊළඟට අපි අකමැති වෙච්ච දේවලුත් සමහර ඒවා වෙලා තියෙනවා. මට බැනුම් අහන්න වෙන්න එපා, දුක් විඳින්න වෙන්න එපා, කරදර වෙන්න එපා, කැමැති අය මගෙන් ඈත් වෙන්නට එපා, අකමැති අය මුණ ගැහෙන්නට එපා කියලා මෙහෙම හිතුවට ඒවා එහෙමම වෙලා නැහැ.
බොහෝ දේවල් අපට අහිමි වෙලා තියෙනවා. බොහෝ දේවල් අපි අකමැති විදිහට සිද්ධ වෙලා තියෙනවා. බැනුම් අහන්නට සිද්ධ වෙලා තියෙනවා. ප්‍රශ්න අරුබුද වලට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. මේවා සිද්ධ වෙච්ච වෙලාවල් වල අපි පොඩ්ඩක් කම්පාවටපත් වෙලා හඬා වැළපිලා තියෙනවා. නමුත් දවස් කීපයක්, සති කීපයක්, මාස කීපයක් යනකොට ඒ මැත්තේම හඬා ඉන්නට අපිට බෑ. අපි ආපහු දෛනික ජීවිතයේ සමග මුසු වෙලා. සුනිල් කාන්ත ප්‍රභාවගොඩ මහත්මයා නැති වුණා කියලා ජීවිත කාලෙම අපට අඬා ඉන්නට බෑ. සතියක් අඬයි, මාසයක් අඬයි, අවුරුද්දක් අඬයි. ඊට පස්සේ අපට දෛනික ජීවිතේ වැඩ කටයුතු එක්කලා මුසු වෙන්නට සිද්ධ වෙනවා. අනිත් අය පිළිබඳවත් එහෙමම තමයි පින්නතුනේ. ඒක එහෙම නොවේ කියලා අපට ඒක මැත්තේම හැපි ඉන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඉතින් ඒ මැත්තේම හැපිලා සමහර කෙනෙකුට ජීවිතය හවර කරගන්නටත් ඕනනම් පුළුවන්. ජීවත් වෙනවා නම් ඒ තනත්තාට සිද්ධ වෙනවා නැවත වතාවක් Tamanගේ ජීවිතේ ගොඩනගන්නට උත්සාහවත් වෙන්න. එහෙනම් ජීවිතේ අකමැති දේවල් සිද්ධ වුණාය කියලා ඒ අවස්ථාවල පොඩ්ඩක් ඇතිගැනිලා කම්පා වෙලා හඬ වැළපිලා ආපහු අපි සුපුරුදු විදිහට අපේ ජීවිතේ පවත්වාගෙන ගිහිල්ලා වෙනසක් වෙලා නැහැ. ඒ වාට මුහුණ දෙමින් අපි නිකම්ම වයසට ගිහිල්ලා විතරයි. මේ කාරණේ දකින්නකොට පින්නතුනේ මට පුදුම හිතුණා ජීවිතය ගැන. එහෙනම් ඇයි අපි මේ තරම්ම උඩපනින්නේ දේවල් වලට? අපි කැමති දේවල්ම සිද්ධ වෙන්නට ඕන, අකමැති දේවල් සිදු නොවෙන්නට ඕන. මේක මෙහෙම නොවිය යුතුයි, මෙහෙම විය යුතුයි කියලා ඇයි අපි මේ තරම් දැඩිව අරගෙන පීඩා විඳින්නේ? කිසිම තේරුමක් නැහැ නේද? ඒවා පිළිබඳව අපි කැමති වුණත් අකමැති වුණත්, කැමති දේ ලැබුණත් අකමැති දේ ලැබුණත් අපේ ජීවිතවල මහා අරුමයක් වෙලා නැහැ. නිකන් ගලාගෙන ගිහිල්ලා විතරයි. මේ කාරණේ දකිනකොට මට ඇත්තටම ජීවිතය ගැන ලොකු උනන්දුවක් ඇති වුණා. ලොකු උද්‍යෝගයක් ඇති වුණා. කොච්චර જાති අපිට නොපෙනෙන දේවල් මේ ජීවිතය තුළ තියනවද? සොයන්න වටින දේවල්. අපිට කොයිතරම් මැදහත්ව මේ ජීවිතය දිහා බලන්නට පුළුවන්ද? අපිට කොච්චර මේ ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන්නට පුළුවන්ද? අන්න එහෙම හිතනකොට තමයි මටත් වැටහුනේ මේ මනුස්ස ලෝකයට අපි පැමිණීමේ තියෙන වාසනාව කොච්චරද කියලා. මේ මනුස්ස ලෝකයට පැමුණුනේ නැත්නම් අපිට දුක සැප, කැමැති දේ අකමැති දේ කියන මේ දෙපැත්තම මිශ්‍රව භුක්ති විඳලා මේ දෙකේම 아무තු විශේෂත්වයක් නැහැ කියන එක වටහාගෙන මැදහත් වෙන්නට බෑ අන් කිසිම ආත්ම භාවයක තුල. ඒක කරන්නට පුළුවන් ශක්තිය තියෙන්නේ, වාසනාව තියෙන්නේ, තීක්ෂණ බව තියෙන්නේ මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල විතරයි. ඊට පස්සේ මම තවත් මගේ ජීවිතය ගැන ආවර්ජනා කරලා බැලුවා. ඇත්තටම මොකද්ද ජීවිතය තුල සිද්ධ වෙලා තියෙන්නේ? එහෙම බලනකොට පින්නතුනේ හරි ආශ්චර්යමත් දෙයක් හඳුනා ගන්නට පුළුවන් වුණා. කැමති දේවල් මගේ ජීවිතේ සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ කැමති දේවල් ලැබිච්ච කිසිම මොහොතක මට යහපතක් නම් වෙලා නැහැ. ඒ හැම මොහොතකම අපි නිකන් තෘෂ්ණාවෙන් ඒවා බදාගෙන වැළඳගෙන ජීවත් වෙලා විනා 아무තු ගුණධමයක් වැඩිලත් නැහැ. 아무තු මනුෂ්‍ය ධර්මයක් වැඩිලත් නැහැ. මහානකමට සහයෝගයක් ඇති වෙලත් නැහැ. අපි නිකන් ඒවා තෘෂ්ණාවෙන් බදාගෙන දුක් විඳලා විතරයි. නමුත් එපා කියපුවා සිද්ධ වෙච්ච අවස්ථාවල මම ප්‍රතික්ෂේප කරපුවා. කටුක අත්දැකීම් ලැබිච්ච හැම මොහොතකම මම ඒ ගැන හිතන්නට පුරුදු වෙලා තියෙනවා, විමසන්නට පුරුදු වෙලා තියෙනවා, මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා හොයලා තියෙනවා, ඇයි මෙහෙම වුනේ කියලා විමසලා තියෙනවා, දරා ගන්නට පුරුදු වෙලා තියෙනවා, ඉවසන්නට පුරුදු වෙලා තියෙනවා, මදහත් උපේක්ෂා සහගත වෙන්නට පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම ඒ නැගී හිටින්න වීර්ය කරලා තියෙනවා. ඒ සඳහා අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. ඒ වගේම මේ කාමයන් මෙතෙක් ආදීනව සහිතයි, කොහොම හරි උත්සාහ කරලා මේවෙන් ගැලවෙන්නට ඕනේ කියලා නෛෂ්ක්‍රම්‍ය සංකල්පනා මගේ මනසේ පහළ වෙලා තියෙනවා. එහෙමනම් පින්නතුනේ කැමැති දේ ලැබිච්ච වෙලාවල් වල අපට 아무තු යහපතක් වෙලා නැහැ. අකමැති වෙච්ච එපා කිව්ව කටුක අත්දැකීම් ලැබුණු මොහොතක විතරයි මිනිස්සෙක් හැටියටත් පැවිද්දෙක් හැටියටත් අපේ මනසේ යම් සංවර්ධනයක් ඇති වුණා නම් ඇති වෙලා තියෙනවා. යම් පාරමිතාවක් පිරුණා නම් පිරීලා තියෙන්නේ ඒ අවස්ථාවල විතරයි. කටුක භාවයේ අපට බොහෝ දේවල් ලැබුණු අවස්ථාවල අපට පුරන්නට පුළුවන් පාරමිතා මොනවද තියෙන්නේ? එකම පාරමිතාව දාන පාරමිතාව විතරයි තියෙන්නේ.
අපි සමෘද්ධිමත් වෙච්ච අවස්ථාවල අපි කැමති දේවල් ලැබිච්ච අවස්ථාවල පුරන්නට පුළුවන් පාරමිතාවක් තියෙනවා නම් මොකද්ද? දාන පාරමිතාව විතරයි. අනිත් පාරමිතා 9ම අපට සම්පූර්ණ කරන්නට වෙන්නේ කටුක අත්දැකීම් මත. සීල පාරමිතා පුරන්නට වෙන්නේ කොතනදද? ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා කියන්නේ නිකන් සිල් රැද්දක් පෙරවගෙන පන්සලේ ගිහින් හිටියයි කියලා සීල පාරමිතාව පිරෙන්නේ නැහැ. අපි එතන කරන්නේ පන්සලට ගිහිල්ලා හාමුදුරුවෝ ඇසුරු කරගෙන දහම් අසමින් මේ සීලය ගැන වඩා දැන ඉගෙනගෙන පුහුණු වෙන්නට ඉගෙන ගන්න එකයි අපි එතනදි කරන්නේ. ඒ සඳහායි පන්සලට යන්නේ. හැබෑවට සිල් රකින්නවද නැද්ද කියලා කියන්නට පුළුවන් වෙන්නේ රැකුණද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ තමන්ට ජීවිතයට තර්ජනයක් එන තැනකදී ඝාතනය නොකොට තමන්ට රැකෙන්නට පුළුවන් නම් අවශ්‍යතාවයේ පැමිණි තැනදී ඝාතනය නොකොට සොරකම් නොකොට රැකෙන්නට පුළුවන් නම් අන්න එතනයි රැකුණා කියලා කියන්නේ. මදුරුවා වහලා කනකොට ඌ නසන්නේ නැතුව තලන්නේ නැතුව නිදහස් කර හරින්නට පුළුවන් නම් අන්න එතනයි ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන ශික්ෂාපදේ හරියට රැක්ක වෙන්නේ. එහෙම නැති තැනකදී මම ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටියයි කියන එක සහේතුක කාරණයක් නෙවෙයි. සමාදම් වෙලා ඉඳලා තියෙනවා. හැබැයි වැළකුණාද නැද්ද කියන්නට පුළුවන් වෙන්නේ නිසි අවස්ථාවේදී වැළකුණා නම් පමණයි. සොරකම් කරන්නට අවශ්‍යම මොහොතක Tamanට අඩුපාඩු දහසක් තියෙද්දි හොරකම් කරන්නට බොහෝ දේ තියෙද්දි Tamanට ඒ මොහොතේ සොරකමින් වළකින්නට පුළුවන් නම් අන්නේ තනත්තා අදත්තා දාණයෙන් වැළකීමෙන් සීල පාරමිතාව සම්පූර්ණ කරන්නට කටයුතු කළා. මේ හැම දෙයක්ම කරන්නට වෙන්නේ අර්බුදකාරී කටුක අවස්ථාවලදී. අපිට බොහෝ දේ තියෙනවා නම් හොරකම් කරන්න ඕන වෙන්නේ නැහැ. අපිට බොහෝ දේ තියෙන නිසා අපි හොරකම් නොකර ඉන්නවයි කියලා අපි සොරකමින් ඈත් වෙච්ච අය කියලා යම් කිසි කෙනෙකුට ප්‍රතිඥා දෙන්නට පුළුවන් කමක් නැහැ. හොරකම් කරන්නේ නැහැ කියලා කියන්නට පුළුවන්. නමුත් කරුණක් පැමුණුනොත් ඒ තරත්තා හොරකම් කරන්නට පුළුවන්. ඒ හැකියාවේ ශක්තියතාවයේ තියෙන තාක්කල් ඒ තනත්තා සීලවන්තයෙක් කියලා කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් නම් ඉතින් ඔය හිරගෙවල් වල ඉන්න මිනිස්සුත් සීලවන්තයෝ කියන්න පුළුවන්. මේ මිනිස්සු ප්‍රාණඝාතය කරන්නේ නැහැ, හොරකම් කරන්න දෙයක් නැහැ, බොරු කිව්වට කවුරුවක් අහන්නේ නැහැ. ඉතින් එහෙනම් සිල්වත් වෙන්නේ. සීලවන්තයෝයි කියලා අපි එයාට කියන්නේ නැත්තේ ඇයි? ඒගොල්ලන්ට අවස්ථාවක් නැති නිසා රැකිලා තියෙනවා මිසක් හැබෑවට ඒවෙන් රැකෙන්නට තරම් පුහුණු කරපු මනසක් නැහැ. අවස්ථාව ලැබුණොත් ඕනම මොහොතක මිනී මරනවා. අවස්ථාව ලැබුණොත් ඕනම මොහොතක හොරකම් කරනවා, කාමයේ වර්ධවා හැසිරෙනවා, බොරු කියනවා, ඒ වගේම මත්පැනට යොමු වෙනවා. ඒ හැකියාව තියෙන තාක්කල් ඒ අය හැබැයි සීලවන්තයෝ හැටියට අපි සලකන්නේ. එහෙමනම් මේ කටුක භාවයේ හමුවේ අපට රැකී සිටින්නට පුළුවන් නම් එතනයි සීලය රැකෙන්නේ. දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, කාමයන්ගෙන් ඈත් වෙන්නට අපට සංකල්පනා පහළ වෙන්නේ කටුක බව අත්දැක්කොත් විතරයි. ප්‍රඥාව කියන්නේ මොකද්ද? මොකද්ද මේකට හේතුව? කොහොමද මේ ප්‍රශ්නේ ඇති වුනේ? කොහෙන්ද මේක මතුනේ? අපි හිතන දේ අහසින් පාත් වුණා වගේ ලැබෙනවා නම් කොහෙන්ද ආවේ කියලා අපිට හිත ඉන්න ඕන කමක් නැහැ. කන්න බත්පත අතට හම්බ වෙනවනම් අර අනුරුද්ධ කුමාරයා ගැන කියනවා කිසිදාක නැත යන වචනයක්වත් අහන්න නොලැබේවා කියන ප්‍රාර්ථනාවක් කළා. ඒ නිසා මේ අය පුංචි කාලේ ඉඳලම හැම දෙයක්ම ළඟට ලැබුණා. අවසානයේ යාළුවෝ ටික එකතු වෙලා කතා වුණා බත් උපදින්නේ කොහෙන්ද? අපට බත් ලැබෙන්නේ කොහෙන්ද කියන ප්‍රශ්නේ ඇහුවා. එක්කෙනෙක් කිව්වා අපට බත් ලැබෙන්නේ කුඹුරෙන් කියලා. තව එක්කෙනෙක් කිව්වා අපට බත් ලැබෙන්නේ හැලියෙන් කියලා. ඔහොම එක එක්කෙනා කිව්වා. අනුරුද්ධ කුමාරයා මොකද්ද කිව්වේ? අපට බත් ලැබෙන්නේ රන්තලියේ. ඇයි? රන්තලියට බත් බෙදලා ගෙනල්ලා මේසේ උඩ තියනවා විතරයි ඔහු දැකලා තියෙන්නේ. ඊට එහා දෙයක් දන්නේ නැහැ. ඇයි මේ? සමෘද්ධිමත් භාවයේ ඇති වෙනකොට ඒවා කොහෙන් එනවද කොහොම වෙනවද කියලා හොයන්න අපට ඕන වෙන්නේ නැහැ පින්නතුනේ. එහෙනම් ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේදී කටුක භාවය ඇති වෙච්ච වෙලාවට තමයි කොහෙන්ද මේ ප්‍රශ්නේ ඇති වුනේ කියලා සොයන්නට, හේතුව දකින්නට, ඵලය සොයන්නට, කොහොමද මේක වෙනස් කරන්නේ කියලා හොයන්නට, පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නට, ප්‍රශ්නයට හේතුව, ඒ නිදහස් වීමේ සඳහා මඟ කියන චතුරාර්ය සත්‍ය ප්‍රගුණ කරන්න මේ සියල්ල ප්‍රඥාව වැඩෙන්නේ අපට කටුක අත්දැකීම් ලැබුණු මොහොතේ. මේ විදිහට එකින් එක හිතලා බලන්න පින්නතුනේ පාරමිතා 10න් වැඩි හරියක්ම පාරමිතා වැඩෙන්නේ කටුක අත්දැකීම් පදනම් කරගෙන. අන්න ඒ ටික